සුබ දවසක් සියලු දෙනාටම කාර්ය බහුලත්වයත් එක්ක ප්‍රෝග්‍රෑම් එක ගැන ලොකු අප්ඩේට් එකක් ඔයගලන්ට දෙන්න බැරි වුණා. කතා කරන අපෙන් හැම වෙලේම අහන්නේ මොකද ප්‍රෝග්‍රෑම් එකේ අප්ඩේට් එකක් නැත්තේ කියලා. ඉතින් වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න බැරි වුණා ඔයගලන්ට. අපි ඒ දවස් කිහිපේ ට්‍රේඩ් කරා. ඒ ටික අපි මේ වීඩියෝ එකෙන් ඉස්සරහට කතා කරමු. අපි සතියක වගේ සාරාංශයක් එහෙම නැත්නම් සමරි එකක් අපි බලමු අපේ ගෲප් එකේ අපි කොහොමද ට්‍රේඩ් කරලා තියෙන්නේ කියලා. මේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් ඉන්නේ අපේ Dereo Signal Provider 1 month කියන signal channel එක. ඒකට මම මේක දීලා තියෙනවා. අපි මේ කතා කරන දවස ගත්තොත් එහෙම මේ 10 වෙනිදා වගේ ඉඳලා තමයි අපි මේක කතා කරගෙන ඉන්නේ දැන්. ඒ වගේම volatility 50 කියන index එකේ sell rate එකක් මම දීලා තියෙනවා බලා ගන්න පුළුවන් ඔයගලන්ට. මේ ඔයගලන්ට මම මේ පෙන්නන්නේ group එක ඇතුලේ වීඩියෝ එකක් කොහොමද program එක වෙලා තියෙන්නේ කියලා. එතකොට මෙන්න මේ විදිහට මම group එක ඔයගලන්ට පෙන්නන්නම්. බලා ගන්න පුළුවන් volatility 50 කියන index එකට අපි trade එකක් මෙන්න මේ විදිහට අරගෙන තියෙනවා. $135ක් වගේ ඉන්වෙස්ට් කරලා තමයි මේ trade එක අපි අරගෙන තියෙන්නේ. ඉතින් බලා ගන්න පුළුවන් පල්ලෙහාට මම කොහොමද අප්ඩේට් කරලා තියෙන්නේ කියලා. ඒ වගේම මේක යන අතරතුර තවත් 25 කියන index එකේ sell trade එකකුත් දීලා තියෙනවා. එතකොට active signal දෙකක් run වෙනවා බලා ගන්න පුළුවන්. 25 එකෙත් අපි trade එකක් open කරලා තියෙනවා. ඒ වගේම බලා ගන්න පුළුවන් 25 එකේ SL එක අප්ඩේට් කරලා තියෙනවා. ඒ වගේම මම කියලා තියෙනවා 25 කියන ඉන්ඩෙක්ස් එකේදී entry price එකෙන් අයින් වෙන්න කියලා. ඒකට සිග්නල් එකක් දීලා මාකට් එකේ සිටුේෂන් එක සැටිස් නැත්තම් රිස්ක් එකක් තියෙනවා වගේ නම් මම මේ ට්‍රේඩ් එක එක්සිට් වෙනවා නම් මම ඕගලන්ට මැසේජ් එකක් දෙනවා entry price එකෙන් එක්සිට් වෙන්න කියලා. ඉතින් මේ තියෙන්නේ ඒ වගේ අවස්ථාවක්. ඒ වගේම අපි බලමු කලින් ගත්ත 50 ට්‍රේඩ් එක රන් වෙනවා. $14ක වගේ ප්‍රොෆිට් එකක් තියෙනවා මේ වෙනකොට. ඉතින් ඔය විදිහට තමයි group එක run වෙලා තියෙන්නේ. ඒ වගේම අපි තව volatility 10 එකේ signal එකක් දීලා දිනවා buy trade එකක්. එතකොට signal දෙකක් තමයි already run වෙන්නේ මේ වෙනකොට. ඒ වගේම තමයි entry price එකෙන් trade එක open කරගන්න කියලා දිනවා. බලා ගන්න පුළුවන් මම මේ trade එකට invest කරලා තියෙනවා $140ක් invest කරලා දිනවා. මේ screenshot එක upload කරනකොට $25ක වගේ profit එකක් තියෙනවා. අපි බලමු කොහොමද group එක move වෙලා තියෙන්නේ කියලා. ඉතින් බලා ගන්න පුළුවන් volatility 50 කියන මාකට් එකේ $40ක ප්‍රොෆිට් එකක් තියෙනවා මේ වෙනකොට. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම group එක අප්ඩේට් කරන් ගිහිල්ලා තියෙන්නේ. ඒතකොට volatility 50 කියන index එකේ trade එකේ 50%ක් ප්‍රොෆිට් වෙලා තියෙනවා. අපි බලමු 50% කියන්නේ කොහොමද කියලා. බලා ගන්න පුළුවන් $135ට $72ක වගේ ප්‍රොෆිට් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් average එකක් විදිහට බැලුවොත් එහෙම රුපියල් 20000කට ආසන්න ප්‍රොෆිට් එකක් තියෙනවා මේ ස්ක්‍රීන්ෂොට් එක ඔයගලන්ට මම අප්ලෝඩ් කරන වෙලාවේ. ඉතින් මේ වගේ ප්‍රොෆිට් එකක් ගන්න හරි පහසුයි. බලා ගන්න පුළුවන් ඔයගලන්ට කොහොමද group එක මම අප්ඩේට් කරන් ඉන්න. අපි බලමු මෙතනින් පල්ලෙහාට කොහොමද අප්ඩේට් කරලා තියෙන්නේ කියලා. ඒ වගේම අර volatility 10 කියන index එකේ ගත්ත trade එකක් තියෙනවා. ඒකෙත් බලා ගන්න පුළුවන් $140ට $52ක. ඒ කියන්නේ රුපියල් 15000ක වගේ ප්‍රොෆිට් එකක් තියෙනවා මේ ස්ක්‍රීන්ෂොට් එක මම අප්ලෝඩ් කරන වෙලාවේ. ඒ වගේම volatility 10 කියන trade එකෙත් 50% ප්‍රොෆිට් වෙලා තියෙනවා. ඒකත් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ TP1 කියන එකත් හිට් වෙලා තියෙනවා මෙන්න මේ විදිහට. එතකොට බලා ගන්න පුළුවන් TP1 එක හිට් වෙනකොට අපේ trade එකේ $140ට $81ක වගේ ප්‍රොෆිට් එකක් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය රුපියල් 23000ක වගේ ප්‍රොෆිට් එකක් තියෙනවා මේ වෙලාවේ. ඉතින් මේ විදිහට තමයි අපි group එක අප්ඩේට් කරන් ගිහලා දැන්. එතකොට volatility 50 කියන එකේ TP1 එක හිට් වෙලා තියෙනවා මේ විදිහට. ඊට පස්සේ TP 10 එකේ බලා ගන්න පුළුවන් volatility 10 එකේ $100ක් ප්‍රොෆිට්. $100ක රුපියල් 30000ක් වගේ ප්‍රොෆිට් වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම group එක අප්ඩේට් කරන් ගිහලා තියෙන්නේ. ඒ වගේම volatility 10 එක 100% ප්‍රොෆිට් වෙලා තියෙනවා. මම ඒකේ ස්ක්‍රීන්ෂොට් එකක් ඔයගලන්ට මෙන්න මේ විදිහට දාලා දෙනවා. $135ට $135ක ප්‍රොෆිට් එකක් තියෙනවා. $135 කියන්නේ ඇවරේජ් එකක් විතර ගත්තොත් රුපියල් 40000ක වගේ ප්‍රොෆිට් එකක්. එතකොට මේ ප්‍රොෆිට් එක අරන් තියෙන්නේ මම ගත්ත ට්‍රේඩ් එක මම ඕගලන්ටත් දීලා මමත් මේ වගේ ප්‍රොෆිට් එකක් කරගෙන සිග්නල් එක ඕගලන්ට ෂෙයා කරනවා. එතකොට මේ සිග්නල් එකට ඔයා $100ක් ඉන්වෙස්ට් කරා නම් ඔයාලට $100ක වගේ ප්‍රොෆිට් එක රුපියල් 30000ක වගේ ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් හැකියාව තිබිලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි group එක අප්ඩේට් කරන් ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම තව volatility 10 එකේ buy signal එකක් මම දීලා තියෙනවා. ඒකටත් SL එකක් මෙන්න මේ විදිහට දීලා තියෙනවා. ඒ වගේම volatility 100 එකෙන් තව trade එකක් දීලා තියෙනවා. ඒකටත් SL එකක් මෙන්න මේ විදිහට දීලා තියෙනවා. ඒ වගේම 100 එක entry price එකට ආවා කියලා මම අප්ඩේට් එකක් දීලා තියෙනවා. ඒ වගේම volatility 10 එකටත් ඉස්සරහට අප්ඩේට් එකක් මම දෙන්නම් කියලා දීලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි group එක අප්ඩේට් කරන් ගිහලා තියෙන්නේ. බලා ගන්න පුළුවන් volatility 10 එක entry price ආවිල්ලා තියෙනවා. අපි මේ trade එක open කරලා තියෙනවා. ඒකට $160ක් වගේ stake කරලා තියෙනවා මේ trade එකට.
මේ වෙලාවේ ඩොලර් 23ක වගේ ප්‍රොෆිට් එකක් තිබිලා තියෙනවා. ඉතින් අපි බලමු කොහොමද ගෲප් එක මූව් වෙලා තියෙන්නේ කියලා. ඉතින් බලා ගන්න පුළුවන් වොලටිලිටි 10 එකේ ට්‍රේඩ් එකට ඩොලර් 160ට ඩොලර් 70ක් කියන්නේ රුපියල් 20000කට වගේ ආසන්න ප්‍රොෆිට් එකක් මේකෙත් බලා ගන්න පුළුවන්. ඒ වගේම 150 ප්‍රොෆිට් වෙලා තියෙනවා මේ විදිහට. මේකත් බලා ගන්න පුළුවන්. ඩොලර් 160ට ඩොලර් 81ක් ඩොලර් 81ක් කියන්නේ රුපියල් 23000ක් 24000කට වගේ ආසන්න ප්‍රොෆිට් එකක් තමයි මේ විදිහට තියෙන්නේ. ඉතින් මේ විදිහට තමයි ගෲප් එක අප්ඩේට් කරලා තියෙන්නේ. ඒකෙත් වොලටිලිටි 10 එක TP1 එකේ හිට් වෙලා තියෙනවා. ඒ වගේම බලා ගන්න පුළුවන් ඩොලර් 103ක වගේ ප්‍රොෆිට් එකක් තියෙනවා. ඒතර මේ තියෙන්නේ වොලටිලිටි 100 එකේ එන්ට්‍රි එකක් එන්ට්‍රි ආවිල්ලා තියෙනවා. අපි ඒකේ ට්‍රේඩ් එක කරන් තුනේ ඒකේ බලා ගන්න පුළුවන් TP1 එක තිබිලා තියෙන 157කින්. TP2 එක තිබිලා තියෙන 101කින්. TP3 එක තිබිලා තියෙනවා 144කින්. ඒතර TP එකත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. SL එක කොහොමද තියෙන්නේ TP එක කොහොමද තියෙන්නේ. ඒතර බලා ගන්න පුළුවන් SL එකට වඩා TP එක දුරින් තමයි තියෙන්නේ. එතකොට loss එකක් වැදුනොත් අපිට ඒක කවර් කරගෙන ඊළඟ ට්‍රේඩ් එක ප්‍රොෆිට් එකකට යනවා කියන එක එච්චර ලොකු දෙයක් නෙමෙයි. මොකද අපිට එන RR එක වැඩි නිසා. ඒතර අපිට එන ප්‍රොෆිට් එක වැඩි නිසා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අප්ඩේට් කරන් ඉලා තින්නේ. වොලටිලිටි 100 එකේ මම පෙන්නවා දැන් TP1 හිට් වෙලා තිබුණා. TP2 එකත් හිට් වෙලා තියෙනවා. එතකොට මේ තියෙන්නේ වොලටිලිටි 100 එකේ අපි ඒ ගත්ත ට්‍රේඩ්. ඒතර මේකටත් මම ඩොලර් 150ක් තමයි ඉන්වෙස්ට් කරේ. මේකෙදි අපිට 150ට ඩොලර් 150ක් කියන්නේ ඇවරේජ් එකක් විතර බැලුවොත් රුපියල් 45000ක වගේ ප්‍රොෆිට් එකක් කියලා තියෙනවා ලංකාවේ. මුදලේ මේ තියෙන එක ට්‍රේඩ් එකක්. එතකොට මේ ට්‍රේඩ් එකට ඔයා ඩොලර් 100ක් ඉන්වෙස්ට් කරා නම් ඔයාට ඩොලර් 100ක වගේ ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ කියන්නේ රුපියල් 30000ක් වගේ ප්‍රොෆිට් එකක්. ඉතින් මම ගත්ත එන්ට්‍රි එකට ඔයාටත් ට්‍රේඩ් එකක් දාලා ඔයාටත් ඒ වගේම ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒකට ඒ වගේම තමයි ඒකේ වොලටිලිටි 100 එකේ 100% ප්‍රොෆිට් කරපු එක මම අප්ඩේට් කරලා තියෙනවා මේ විදිහට. ඒ වගේම වොලටිලිටි 10 එකේ අපි කතා කරපු එකේ ඩොලර් 160ක් දාපු ට්‍රේඩ් එකේ බලා ගන්න පුළුවන් ඩොලර් 131ක්. ඒතකොට මේකෙත් රුපියල් 40000කට වගේ ආසන්න ප්‍රොෆිට් එකක් රන් වෙනකොට තමයි මේ ස්ක්‍රීන්ෂොට් එක මම අප්ලෝඩ් කරලා තියෙන්නේ. ඉතින් බලා ගන්න පුළුවන් ඒකත් 100% ප්‍රොෆිට් වෙලා තියෙනවා. අපි බලමු කොහොමද ප්‍රොෆිට් වෙලා තියෙන්නේ කියලා. මේ බලා ගන්න පුළුවන් වෙන්නේ ඔයගලන්ට ආන්නේ අවස්ථාව ඩොලර් 160ට ඩොලර් 160ක්. ඒ කියන්නේ රුපියල් 48000ක වගේ ප්‍රොෆිට් එකක් තියෙනවා මේ ට්‍රේඩ් එක. එතකොට බලා ගන්න පුළුවන් මේ ඕගලන් ඉන්නේ අපේ ගෲප් එක ඇතුලේ. එතකොට මේ දීපු සිග්නල්ස් වලින් තමයි මමත් ප්‍රොෆිට් කරගෙන දෙන්නේ. ඒ වගේම ඔයත් මේ ගෲප් එකේ හිටියනම් මේ දීපු සිග්නල්ස් වලට ඔයාටත් එන්ට්‍රි ප්ලේස් කරලා මේ විදිය හොඳ ප්‍රොෆිට් එකක් ගන්න තිබුණා. ඉතින් මේක තමයි අපේ Deriv Signal Provider 1 month කියන සිග්නල් channel එක. එතකොට අද දවස ගත්තොත් එහෙම අද දවස 17 වෙනිදා අපි කතා කරන්න ගත්ත සතියක වගේ හිස්ටරි එකක් තමයි අපි මේ විදිහට මේ වීඩියෝ එකේදී ඔයගොල්ලන්ත් එක්ක කතා කරලා බලා ගන්න පුළුවන්. අපි මේ එන්ට්‍රි ගත්ත හැම එන්ට්‍රි එකක්ම ප්‍රොෆිට් වෙලා තියෙනවා. ඒකේ එන්ට්‍රි එකක් අපි එන්ට්‍රි ප්‍රයිස් එකෙන් එක්සිට් වුණා රිස්ක් එකක් තිබුණ නිසා ඒකත් මම ඔයගලන්ට අයින් වෙන්න කියලා මැසේජ් එකක් දුන්නා. එතකොට අනිත් අපි ගත්ත හැම ට්‍රේඩ් එකක්ම හොඳට ප්‍රොෆිට් කරපු ට්‍රේඩ්ස් තමයි තිබුණේ. ඒකත් ඔයගලන්ට බලා ගන්න පුළුවන් වුණා. මේ පෙන්නුවේ ඔයගලන්ට අපේ ගෲප් එක ඇතුලේ වීඩියෝ එකක් කරලා. එතකොට මේ ඇතුලේ ගෲප් එකේ වීඩියෝ එක ඔයගලන්ට බලා ගන්න පුළුවන් ලොස් වෙලාද ඇත්තටම ප්‍රොෆිට් වෙලාද කොහොමද ගෲප් එක රන් වෙන්නේ අපිත් එක සම්බන්ධ වුණොත් මොන විදිහටද ප්‍රොෆිට් කරන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් අපි ඉස්සරහටත් වීඩියෝ එකක් අරන් එන්නම් කොහොමද මේ මාසේ අපි ට්‍රේඩ් කරේ කියලා. ඉතින් දැනට ඔයගලන්ට අදහසක් ගන්න පුළුවන් කොහොමද අපි මේ දවස් ටිකේ ට්‍රේඩ් කරේ කියලා. ඉතින් අපි මේ විදිහට තමයි ප්‍රෝග්‍රෑම් එක ගිය දවස් කිහිපේ අපි කරගෙන ආවේ. ඔයගලන්ට අප්ඩේට් එකක් දෙන්න බැරි වුණා පමණයි. ඉතින් අද ඔයගලන්ට මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන් අපි මොන විදිහටද ප්‍රෝග්‍රෑම් එක කරලා තියෙන්නේ සහ කොහොමද අපි ප්‍රොෆිට් කරලා තියෙන්නේ කියලා. ඉතින් ඕගලන්ටත් ප්‍රාර්ථනා කරනවා ඔයගලන්ගේ ට්‍රේඩින් ජර්නි එකත් සාර්ථක වෙන්න, ගන්න ට්‍රේඩ්ස් ප්‍රොෆිට් වෙන්න, හොඳ ප්‍රොෆිට් එකකට යන්න පුළුවන් වෙන්න කියලා. ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකකින් ඉස්සරහට හම්බෙමු. සියලු දෙනාටම සුබ දවසක්.